The Ugly Duckling. වසන්ත කාලයේ එක් ලස්සන දවසක ගංගා අස්සල පඳුරක් අස්සේ තාරා අම්මෙක් බලා සිටියා බිත්තර පිපිරි කුඩා තාරා පෙටවුන් එළියට එනකම්. මගේ පැටවුන් කොච්චර ලස්සනද! බලන්න මේ රන්වන් පිහාටු. නමුත් අවසාන බිත්තරය අනෙක් ඒවට වඩා විශාල වූ අතර එය පිපිරී යාමට වැඩි කාලයක් ගත වුණා. මේ බිත්තරය හරිම විශාලයිනේ. ඇයි මේක පරක්කු වෙන්නේ? අවසානයේ එම බිත්තරය පිපිරි අන් අයට වඩා වෙනස් අලු පැහැති විශාල පෙටියෙක් එළියට ආවා. පීප් මම ආවා. අනෙක් තාරා පැටවුන් මේ අමුතු පැටියා දෙක පුදුමයට පත්වී ඔහුට සමච්චල් කරන්නට පටන් ගත්තා. අපෝ බලන්නකො මේ පැටියාගේ හැටි. මෙයා හරිම කැතයි. පසුදා තාරා අම්මා තම පැටවුන්ව ගොවිපලේ අනෙක් සතුන්ට හඳුන්වා දීමට රැගෙන ගියා. එන්න දරුවනේ, අපි ගොවිපලේ යාළුවෝ හමු වෙමු. ගොවිපලේ සිටි කිකිලියන් සහ අනෙක් සතුන් මේ අලු පැහැති පැටියාට ඉතා රුදුරු ලෙස සමච්චල් කළා. මේ මොන වගේ පැටියෙක්ද? අපේ ගොවිපලට මෙයා ගැලපෙන්නේ නැහැ. තමාට කවුරුත් ආදරේ නැති බවත් තමක් කැත බවත් සිතු පැටියා හඬමින් එතනින් පැන ගියා. කවුරුත් මට ආදරේ නැහැ. මම වෙන කොහේ හරි යන්න ඕනේ. ඔහු තනිවම ගොස් වගුරු බිමක සැඟවී සිටි අතර එහිදී ඔහුට තාරාවන් කීප දෙනෙක් හමු වුණා. මම මෙතන හිටියොත් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. සරත් සමය උදා වූ විට ගස්වල කොළ රත්තු සහ රන්වන් පැහැට හැරුණත් පැටියා තවමත් සිටියේ තනිවමයි. හරිම පාළුයි. මටත් යාළුවෝ හිටියා නං. එක් සන්ධ්‍යාවක අහසේ පියාඹා යන ඉතා ලස්සන රාජකීය සුදු පක්ෂීන් රංචුවක් ඔහු දුටුවා. අනේ ඒ කුරුල්ල කොච්චර ලස්සනද! මටත් ඒ වගේ වෙන්න ඇත්නම්. ඉතා ඉක්මනින්ම සීතල ශීත කාලය උදා වී හිම පතිත වීමෙන් මුළු ලෝකයම සුදු පැහැයෙන් වැසී ගියා. හරිම සීතලයි. මට ඉන්න තැනක් නැහැනේ. පැටියා හිම අතර සිහි නැතිව වැටි සිටියදී කරුණාවන්ත ගොවියෙකු ඔහුව බේරාගෙන තම නිවසට රැගෙන ගියා. අනේ අසරණ සතා, මම ඔයාව උණුසුම් කරන්නම්. නමුත් ගොවියාගේ දරුවන් සෙල්ලම් කිරීමට පැමිණි විට බියටපත් පැටියා නැවතත් හිම මැදටම පැන දිව ගියා. මට බයයි. මම ආයෙත් පැනලා යන්න ඕනේ. අවසානයේ නැවතත් වසන්තය උදා වුණා. හිරු එළියත් සමග මල් පිපී මුළු පරිසරයම ලස්සන වුණා. වසන්තය ඇවිත් මගේ පියාපත් දැන් ශක්තිමත් වගේ දැනෙනවා. ඔහු පියාඹා ගොස් විලකට බැස පීනන විට නැවතත් අර ලස්සන සුදු පක්ෂීන් ඔහු වෙත පියාඹා ආවා. මම කැත නිසා මාව එලවන්න එපා. ඔවුන් තමාට පහර දෙනු ඇතැයි සිතූ පැටියා පියෙන් හා ලැජ්ජාවෙන් යුතුව හිස පහත් කරගත්තා. එවිට ඔහු වතුරේ දුටුවේ වෙනස්ම රූපයක්. ඔහු දෙන් අලු පැහැති කැත පැටියෙකු නොව ලස්සන හංසයෙක්. මොකක්ද මේ? මේ ඉන්නේ මමද? මමත් ලස්සන හංසයෙක්. විල අසල සිටි ළමයින් කෑගසා කිව්වේ මේ අලුතින්නා ආගන්තුකයා හැමටම වඩා ලස්සන බවයි. බලන්න, අලුත් හංසයා තමයි ලස්සනම හංසයා. ඔහු සතුටින් පියාපත් ගසා අහසට පියාඹා ගියේ ඉවසීමෙන් තම සැබෑ රූපය සොයා ගනිමිනි. කවදාවත් කාගෙවත් පෙනුමෙන් මනින්න එපා. හැමෝටම තමන්ගෙම කාලයක් එනවා.
අනෙක් සියලුම හංසයන් ඔහුව ඉතා ආදරයෙන් පිළිගත් අතර ඔහු එතැන් සිට සතුටින් ජීවත් වුණා. කවදාවත් හීන අතහරින්න එපා. හැමෝටම තමන්ගේම ලස්සන කාලයක් එනවා.